ආසි ටෙක්නික් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ ring light එකක් unbox කරන වීඩියෝ එකක්. මම මේක Daras එකෙන් තමයි order කරේ. මම මේකේ මිල ගණන් එතකොට කොහොමද මේකේ specification යන්නේ එතකොට මේක කොච්චර කාලයක් පාවිච්චි කරා හැකිද වගේ ගොඩාක් දේවල් වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එකත් එක්ක ඉන්න අපි යම් මේකේ unboxing වීඩියෝ එකට. හරි අපි මේක වෙන් කරගමු. මේ වගේ තමයි තියෙන්නේ මේ ring light එක තියෙන්නේ. මේ තියෙන්නේ stand එක. අපි stand එක පස්සේ open කරගමු. ඉස්සලාම අපි ring light එක open කරගමු. හරි guys මේකේ තියෙනවා ඉස්සලාම feeling light and beauty face කියලා ඊට පස්සේ make face and ear in beauty කියලා තියෙනවා night cover xmate කියලා තියෙනවා ඒ වගේම මේකේ තියෙනවා made in China කියලා මේ පැත්තට ආපුවම මේකේ size එක සඳහන් වෙනවා සෙන්ටිමීටර් 26යි එතකොට මේ පැත්තේ නම් මොනවත් නැහැ මේ පැත්තෙත් මොනවත් නැහැ හරි අපි මේක unboxing කරගමු හරි unboxing එක ආවට පස්සේ මේ වගේ පොලිතින් එක තමයි ring light එක දාලා තියෙන්නේ. අපි මේක පොලිතින් එක අයින් කරගමු. මේකේ මේ වගේ tools වගේක් තියෙනවා පොඩි පොඩි. ඒ ටික පැත්තකින් තියාගමු. මේ තමයි අපේ ring light එක. මේක පැත්තකින් තියාගමු. මේක තියෙන phone එක mount කරන එක. ඒ කියන්නේ phone එක මේකේ තියලා adjust කර හැකි. ඊට පස්සේ මේක තියෙන්නේ ring light එකට switch කරන්න මෙතනින් මේවා කරන්න මේක මේවා කරන්න තියෙන්නේ ඊට පස්සේ මේක තියෙන ස්ටෑන්ඩ් එකට සෙට් කරන්න හරි අපි මේක සෙට් කරගමු ඉස්සෙල්ලා මේක මේකට දාගන්න ඕනේ දාලා ඉවරලා මේක ජස් කරන්න තද කරන්න ඕනේ තද කරලා ඉවරලා මේක මේ විදිහට ring light එකේ सेट කරගන්න ඕනේ මේක කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඊට පස්සේ අපි මේක සෙට් කරගමු ස්ටෑන්ඩ් එකට සෙට් කරගන්න එකේ මේ වගේද හරි ඒකත් හරි අපි අපේ ස්ටෑන්ඩ් එක අන්බොක්ස් කරගමු මේක පැත්තකින් තියාගමු ස්ටෑන්ඩ් එක මේ වගේ තමයි තියෙන්නේ අපි මේක අන්බොක්ස් කරගමු මේ විදිහට හොඳ බබල්ස් කවර් වල පැකේජ් කරලා ඒවල තියෙනවා මොකද ඩිලිවර් කරනකොට ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන් ඒ හින්දා මේ වගේ මේ මැක්ක දාපුවම ඩැමේජ් එක අවම කරගන්න පුළුවන් හරි අපි මේක අන්බොක්ස් කරගමු ස්ටෑන්ඩ් එකත් මේ විදිහට පොලිතින් කවර් එකකින් ඔතන තමයි යන්නේ. මේකේ තියෙනවා ඇඩ්ජස්ට්මන්ට් තුනක්. මේක ක්ලික් කරගන්න පුළුවන් මේ විදිහට. ඒකට මවුට් කරලා තියෙන්නේ මගේ ෆෝන් එක. අපි බලමු මේකේ රිමෝට් එකේ තියෙන version මොනවද කියලා. මේක ඉස්සලාම තියෙන on off button එක. මේක ක්ලික් කරාට පස්සේ මේක off වෙලා යනවා. ඔයාලට පේන්න ඇති මේ රිමෝට් එකේ light එක පත් වෙනවා. ආයේ මේක පස්සේ මේකේ light එක on වෙනවා. ඊට පස්සේ මෙතන ඉරි කැල්ලක් වගේ අයිකන් එකක් තියෙනව නේද? මේකෙන් මේක එළිය අඩු කරගත්තා. ඒක ඔන්න බලන්න. පේනව නේද ඔයාලට එළිය අඩු වෙනවා මේකේ. අන්න අඩු වුණා. දැන් ආයේ මෙතන ප්ලස් අයිකන් එකක් තියෙනව නේද? ඒකෙන් පුළුවන් ආයේ එළිය වැඩි කරගන්න. ඔයාලට පේනව නේද එළිය වැඩි වුණා. මෙතන ප්‍රතිචක්‍රීකරණය වගේ මේව එකක් තියෙනව නේද ඊතල. ඒක ඔබපුවාම මේකේ ලයිට් version එක මාරු කරගත්තා. ඔන්න බලන්න මම ඒක වඩා ටච් කරනවා. මේක කහ පාට මේ වුණා. ඊට පස්සේ ආයෙ මේක කරාට පස්සේ ඒක නිකන් ගුරු පාකටට හුරු වගේ කලර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ආයෙ ටච් කරාට පස්සේ ආයෙ සුදු පාට වුණා. මේකේ කලර් version 3ක් තියෙනවා. ඒ විදිහට තමයි මේ රිමෝට් එකේ තියෙන්නේ.
මේක හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. මම මේක ගෙනාවේ 2021කට ශිපින් එකත් එක්ක. ඔයාලත් ඕඩර් කරලා බලන්න. හරි සුබ දවසක්. ඉතින් guys අද ගෙනාපු වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න. මේ වගේ වීඩියෝ හැමදාම ඔයාලට බලන්න පුළුවන්. දරස් එකේ unboxing කරන වීඩියෝ, ඒ වගේම ටෙක්නිකල් වීඩියෝ වගේම app review වීඩියෝ වගේ ගොඩාක් දේවල් අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ channel එක වැදගත් වෙනවා ඉස්සරහට subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. සුබ දවසක්.